YouTube වල Google වල තාන්ත්‍රික කියලා ගහනකොටම සැපෙන්නෙම ගැහණියෙක් සහ පිරිමියෙක් නිර්වස්ත්‍රව යෝගාසනවල යෙදී සිටියේ. තමන්ගේ ශක්තිය වෙන උපකරණ වෙන මිනිස්සු වෙන පදාර්ථ හරහා ක්‍රියාත්මක කරන්න ගත්තා. තාන්ත්‍රික කියන කොටසේදී පමණයි මේ මං ඉස්සෙල්ලා කතා කර විදියට රාගය නැත්තම් කාමුකත්වය නැත්තම් එකිනෙකා හා අන්‍යෝන්‍ය ලිංගිකත්වය හා සම්බන්ධව ක්‍රියාකාරකම් සිදු කරන්නේ. එම ආදරයත් කරුණාවත් ඒ සියලු දේ දරා ගන්නව නම් ලිංගිකත්වය කියන එකත් දරාගෙන මේ ජීවිතය ආධ්‍යාත්මික තලයකට යන්න පුළුවන් කියලා මිනිස්සු ගවේෂණය කරා මිනිස්සු විශ්වාස කරා. මේක ටිකක් සංකීර්ණ විෂයක්. තමන් ලිංගිකත්වය ප්‍රතික්ෂේප නොකරන යෝග ක්‍රමයක් යෝග දහමක් විදිහට පුහුණු කිරීම කරද්දී ඇත්තටම තමන් හිතන මානසික ශක්තියකට යනවද? බ්ලැක් මැජික් ස්වරූපේ තියෙන්නේ මේ තාන්ත්‍රික ස්වරූපෙම තමයි. අපේ ලංකාවේ කියනවා මිනිස්සු යන්ත්‍ර තියෙනවා, මන්ත්‍ර තියෙනවා, තන්ත්‍ර තියෙනවා කියලා පොත්වල මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වල තන්ත්‍ර තියෙනවා කියලා පොඩි කතාවක් තියෙනවා. ඒ තන්ත්‍ර නෙවෙයි අපි මේ කියන්නේ. ඒ යෝග සාධනා ලොකුවටම තියෙනවා නම් ඒක ඉන්දියාවේ තියෙන ආගෝරික අයගේ සිව තත්ත්වයට ආවට පස්සේ ඇත්තටම නාසුද්ධම් වගේ ගැහණුද පිරිමිද කියලා සම්බන්ධයක් නැහැ. Taman එක්ක ඉන්න කෙනාත් එක්ක ලිංගික හැසිරෙන්න ඕන කියලා තත්ත්වයක් නැහැ. තාන්ත්‍රික යෝග කරලා පැය දෙකකින් තුනකින් මේ ශක්තිය ලබා ගන්න බෑ. ඕම් නමः ශිවාය ශිවාය නමः ඕම්. අද අපි කතා කරනවා යෝග තාන්ත්‍ර විද්‍යාවේ සාධනා කරන යෝගියොන්ට වැදගත් වෙන ඕම්කාරය සහ ඒකට අදාළව ආධ්‍යාත්මය හසුරවන විදිය. මේක සාමාන්‍ය අයට මේක නොතේරෙන්නත් පුළුවන්. නමුත් අර යෝග සාධනා කරන අය ටිකක් විශේෂයෙන්ම ඉන්න නිසා තාන්ත්‍රික යෝග කියන එකේ ලොකු කතා බහකුත් මේ අදට දැනට ලංකාවේ ලෝකේ තියෙන නිසාත් ඒ ගැන කියන තමයි අද සූදානම් වෙන්නේ. යෝග කියන එක කොහොමද දන්නව දැකලත් තියෙනවා. යෝගීවරු ගොඩක් ඉන්නව දැකලත් තියෙනවා. යෝග කරන ගුරුවරුත් ලංකාවේ ඕන තරම් ඉන්නවා. දක්ෂ ගුරුවරු ඕන තරම් ඉන්නවා. හොඳ ගුරුවරු ඕන තරම් ඉන්නවා. හැබැයි එයාලා අතර අපි කතා කරන්නේ නැති දෙයක් තියෙනවා. ඒ ගුරුවරුන් අතරත් බොහෝ දුරට කතා කරන්නේ නැති දෙයක් තියෙනවා. ඒක තමයි යෝග තාන්ත්‍ර විද්‍යාව. ඒ කියන්නේ තාන්ත්‍රික යෝගා කියන එක. එතකොට තන්ත්‍ර විදියට තාන්ත්‍රික විදියට යෝගා කරන අය ඇත්තටම ඉන්දියාවේ තියෙන මේක පටන් ගන්නෙ නීලගිරි පර්වත ඉන්දියාවේ තියෙන ප්‍රදේශ කොටසකින් පටන් ගන්නෙ. ලංකාවෙත් දැනට ටික මේ ගැන නිකන් දැනුවත් වෙනවා. මෙතන තියෙන විශේෂ දේ තමයි යෝග තාන්ත්‍රික නැත්තම් තාන්ත්‍රික යෝග කරන අය මේ කාමුකත්වය මූලික කරලා නැත්තම් ස්ත්‍රී පුරුෂ කියන කොටසකින් ඒ දෙකොල්ලම එකතු වෙලා ලිංගීන්ද්‍ර සම්බන්ධව යෝග ක්‍රමයක් විදිහට නැත්තම් අපි ආධ්‍යාන යෝග ක්‍රමයක් වෙනුවට ආධ්‍යාත්මයට පරයා ගිහිල්ලා ප්‍රතික්ෂේප නොකරන කාමුකත්වය වෙනුවෙන් යෙදුණු යෝග විද්‍යාවක් විදිහට හඳුන්වනවා. ඒක නිසා අපේ බෞද්ධ ආගමේ සහ වෙනත් ආගම්වල කාමච්ඡන්දය කියන කොටස ඒ කියන්නේ රාගය කියන කොටස උපේක්ෂිත දෙයක් විදියට සියලු දේ අතහරින්නේ නැහැ කියන කොටසේදී කෑම බීම සහ අපි ජීවත් වීම අතර ජීවත් වෙන කොටසේදී මිනිස්සුත් එක්ක තියෙන තමන්ගේ ආශාවන් එකමුතුව ප්‍රතික්ෂේප නොකර ඒකත් සාමාන්‍ය ජීවිතයක් විදියට ගත කරලා යෝග කරන විද්‍යාවක් විදියට තමයි මේක හඳුන්වන්නේ. ඉතින් ඒකෙදි ශාස්ත්‍රානුකූල පැත්තකුත් තියෙනවා. මිනිස්සුන්ට ඒක දැනගන්නත් ඕන කියලා මම හිතනවා. අපි යෝගවල කතා කරන සාමාන්‍ය සූර්යාසන වගේ යෝගවල පතංජලි කෝෂවල තියෙන දේවල් වල ආදි යෝගී ශිවට මූලික වෙච්ච ශිව තාන්ත්‍රික යෝග විද්‍යාවක් එක්ක ආගෝර විද්‍යාවක් එක්ක තියෙනවා. තව සිද්ධ සාදු යෝග විද්‍යාවක් තියෙනවා. නාග සාදු යෝග විද්‍යාවක් තියෙනවා. ඒ අතර කාලි තාන්ත්‍රික යෝග විද්‍යාවක් තියෙනවා. තාරා තාන්ත්‍රික යෝග විද්‍යාවක් තියෙනවා. ඔය විදිහට කොටස් කීපයකට මේක බෙදිලා තියෙනවා. ඉතින් ওই යෝග විද්‍යාවේදී අපි සාමාන්‍යයෙන් කතා කරනවා ආධ්‍යාත්මය හෙවත් නිර්වාණය හා සම්බන්ධ කොටසක් මිනිස්සුන්ට ආධ්‍යාත්මික තලවලට යන්න පුළුවන් නම් මේ යෝග විද්‍යාව පාවිච්චි කරලා
එහෙනම් ඇයි අපි මේ කාමුකත්වයේ කියන එකට ස්පර්ශයක් විදියට ලබා දීලා කාමුකත්වයේ කියන එක විෂයක් විදියට ලබා දීලා යෝග හසුරවන්නේ කියලා. ඉතින් ඔය කියන දෙයට පිළිතුරු ටිකක් ලබා දෙන්න ඕන කියලා තමයි අද මම මේ හඳුන්වා සිද්ධ කරේ. ඉතින් තාන්ත්‍රික යෝගවල තේරුම විදියට ගත්තත් තාන්ත්‍රික කියන එකේ අවසාන කොටසේ ත්‍රික් කියන කොටසට අයිති වෙනවා කුණ්ඩලිනී දිව්‍යමය ශක්තිය. එතකොට අපි තාන්ත්‍රික කියලා කියන කොටසේ මුල්ම අකුරු දෙකට යෙදෙනවා නොනසෙන නොබිදෙන දිව්‍යමය කියන ශක්තිය. කියන්නේ දිව්‍යමය ශක්තිය හොයා ගිය මිනිස්සු තමයි මේ තාන්ත්‍රික යෝග ක්‍රමයට ආසා කරේ. එතෙන්දී තමන්ගේ සහකාරය නැත්නම් සහකාරිය සමග එකට යෝග වීම. යෝග කියන එකේ සාමාන්‍ය දේ තමයි අපි සාමාන්‍ය ප්‍රයෝග කියලා කියනවා. ඒ කියන්නේ යෝග දෙදෙනෙක්කෝ කිසියම් කොටස් දෙකක් එකතු වීම නැත්නම් ආධ්‍යාත්මය සහ ආධ්‍යාත්මික නොවන ශක්තිය එකතු වීම නැත්නම් පදාර්ථය සහ ආධ්‍යාත්මික ශක්තිය එකතු වීම. කොහොම වුණත් හැම වචනේම තේරුම තමයි එකතු වීම කියන එක. එතකොට දිව්‍යමය කුණ්ඩලිනී ශක්තියට එකතු වීම යෝග තාන්ත්‍ර විද්‍යාව විතර හඳුන්වනවා. තවත් නිරපේක්ෂ කොටස් වලින් එන ශක්තියක් එක මේක විද්‍යානුකූලව පහදන්න පුළුවන් තත්ත්වෙකුත් තිබියදී මම මේක සාමාන්‍යයෙන් අපිට සාම්ප්‍රදායික කොටස ඇතුලේ අද පහදනවා මේ කොටස මූලාධාර චක්‍රය හරහා අභිඥා ප්‍රඥා කියන කොටසට සහස්‍ර චක්‍ර වෙනකම් මේ විද්‍යුත් ශක්තිය විද්‍යුත් චුම්බක තරංග ශක්තිය නැත්නම් අපි බැටරියක් විදිහට තියෙන අපේ ශක්තිය ශක්තියක් බවට පරිවර්තනය කිරීමක් සිද්ධ කරගන්න පුළුවන් විදියට යොදා ගන්න මේ යෝගවල තාන්ත්‍රික කියන කොටසේදී පමණයි මේ මං ඉස්සෙල්ලා කතා කර විදියට රාගය නැත්නම් කාමුකත්වය නැත්නම් එකිනෙකා හා අන්‍යෝන්‍ය ලිංගිකත්වය හා සම්බන්ධව ක්‍රියාකාරකම් සිදු කරන්නේ. එතකොට කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි පංචශීලයක් සමාදන් වුණත් අපි සීලයක් විදියට නොගත්තත් නැත්නම් අපි යම නියම කියන කොටස වලට අෂ්ටාංගික යෝග ස්වරූපයට අපි ගත්තත් අතාරින්න ඕන ධර්මතාවයක් විදියට තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් ඇයි යෝග වලට ආවේ කියලා. ඉතින් දැන් මම මේ පහදන්නෙත් කෑලි කොටස් මේක දැනගන්න ඕන අවශ්‍යතාවයම තමයි. ඉතින් මිනිස්සුන්ගේ ශක්තිය තිබුණේ මිනිස්සුන්ගේ ශරීරය ඇතුලේ කියලා ආත්මීය ශක්තියක් නැත්නම් ওই පදාර්ථමය ශක්තියට එහා ගියපු ආත්මීය කොටසක් මිනිස්සුන්ගේ තියෙනවා කියලා. ඒක විඥානීය විදියට තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරා මිනිස්සු ගවේෂණය කරන නිසා මිනිස්සු හොයාගත්තා තමන්ගේ ඇඟ ඇතුලේ පළවෙනියටම චක්‍ර කියලා ස්වરૂපයක්. ඒ කියන්නේ වෘත්තාකාර ශක්තිය ගබඩා වීම සහ ඒ ශක්තිය හරහා මිනිස්සු වටා ගෙතෙන ඕරායකට සම්බන්ධ ශක්තියක් තියෙන බව. ඒක කවුරුත් දන්නවා යෝග කරන කට්ටිය මූලාධාර චක්‍රය විතර. පළවෙනියටම පහද ගන්නවා. ඉතින් මූලාධාර කියලා කියන්නේ ඒකේ කොටස් දෙකක් තියෙනවා. කියන්නේ මූලය කියලා කියන්නේ බේස්මන්ට් එක කියන එක. ප්‍රධාන කියන එක පළවෙනියට පටන් ගැනීම ආධාර කර ගන්නවා කියලා කියන්නේ උපයෝගී කරගන්නවා කියලා. අනිත් වචනෙන් මූල කියලා කියන්නේ රූට් කියන එක. ඒ කියන්නේ අපි ගහක මූලික කොටස් මුල් කොටස් පහළට අද බැඳ තබවා ගැනීම. එතකොට අපි මිනිස්සු මේ තාන්ත්‍රික යෝග විද්‍යාවේදී මූල චක්‍රය, මූලාධාර චක්‍රය ගැන පළවෙනියටම මිනිස්සු ගවේෂණය කරා. ඒ මූලාධාර චක්‍රය තියෙන්නේ ගැහණියෙක්ගේ හෝ පිරිමියෙක්ගේ ලිංගේන්ද්‍රිය හරහා යන රේඛාවක. ඒ රේඛාව මත තියෙන අවයවය මත තියෙන ශක්තිය ඉවත්ත කර ගැනීම ඉවත්තට දාලා ඊතුරු ශක්තිය ඊතුරු චක්‍ර 6ට යන්න පුළුවන්ද කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවා. එතකොට කාමුකත්වය කියන එක නැත්නම් ලිංගිකව හැසිරීම කියන එකට සම්බන්ධ චක්‍රයක් තියෙනවා. ඒහා සම්බන්ධව ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. මිනිස්සුන්ට මේක ප්‍රතික්ෂේප කිරීම මත ඊතුරු චක්‍රවලට ඊළඟට ප්‍රතිස්ථාපන අපේ භාෂාවෙන් අපි කියන්නේ අපේ තාන්ත්‍රික භාෂාවේ ප්‍රතිස්ථාපන චක්‍ර තියෙනවා, මණිපූරක චක්‍ර තියෙනවා, අනාහත චක්‍ර තියෙනවා. ඔහොම තියෙන චක්‍ර වලින් ඒ එක චක්‍රයක් ඉවත් කිරීම. ඒ කියන්නේ පළවෙනි වේදිකාව ප්ලැට්ෆෝම් එක අයින් කරලා ඊළඟ තැන් වලට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් ආවා. ඒක නිසා තමයි මිනිස්සු ඒ හරහා ඒ ශක්තිය තියාගෙනම දෙවනි චක්‍ර හරහා දෙවනි ආත්මාවබෝධ චක්‍ර හරහා මෙය ගමන් කරන්න පුළුවන් ශක්තියක් විදිහට කොඳුනාරටි හරහා තියෙයි කියලා විශ්වාස කරා. ඉතින් අනාහත චක්‍රය ගැන බැලුවත් අපේ ශක්තිය ඇතුලේ අපේ රුධිර සංසරණ පද්ධතිය ගැන ආදරය ගැන කතා කරන
තැනක්. ඉතින් මිනිස්සුන්ට වේදනාවක් දුකක් දැනෙනවම හදවතට දැනෙනවා වගේ එහෙම ආදරයත් කරුණාවත් ඒ සියලු දේ දරා ගන්නව නම් ලිංගිකත්වය කියන එකත් දරාගෙන මේ ජීවිතය ආධ්‍යාත්මික තලයකට යන්න පුළුවන් කියලා මිනිස්සු ගවේෂණය කරා මිනිස්සු විශ්වාස කරා. ඒ තුල තමයි ඔය ටිබෙට් වල වජ්‍රාසන එහෙම නැත්නම් අපි මහායාන තන්ත්‍රයාන වජ්‍රයාන කියන කොටස වජ්‍රයාන කොටසේ වජ්‍රය මූලික කරලා වජ්‍රය කියන ශක්තිය මූලික කරලා මිනිස්සුන්ගේ ජීවිතය හඩගස්ස ගන්න ආගමික ස්වරූපයක් දුන දර්ශනයට මේ තාන්ත්‍රික යෝග විද්‍යාව පාවිච්චි කරා. මම මේ මූලික වෙලා කතා කර සිද්ධියම හැමතැනම මූලික වෙලාම තාන්ත්‍රික යෝග විද්‍යාව නිර්මාණය වෙන්නේ. හැබැයි බහුතරයේ 98%ක් 99%ක්ම මිනිස්සු විශ්වාස කරනවා තාන්ත්‍රික යෝග කියලා කියන්නේම ලිංගිකව එකතු වීම නිර්වස්ත්‍ර මිනිසුන්ගේ යෝග විද්‍යාවක් කියලා. ඉතින් මම ඒකට උදාහරණයක් විදිහට කියන්නම් ඕනම ශක්තියක් Taman හරහා ක්‍රියාත්මක වෙනවා නම් ඒ විද්‍යුත් ශක්තිය හෝ චුම්බක ශක්තිය තව කෙනෙක් හරහා එය ගමන් කරවීමට පුළුවන් කියන ආධ්‍යාත්මික සාධනා කරපු යුගයක් තිබුණා. ඒ යුගවල ලොකු ශක්තියක් චක්‍රාවබෝධ ලබාගත්ත ආධ්‍යාත්මික ශක්තිය ලබාගත්ත මිනිස්සු තමන්ගේ ශක්තිය වෙන උපකරණ වෙන මිනිස්සු වෙන පදාර්ථ හරහා ක්‍රියාත්මක කරන්න ගත්තා. ඒ අතරතුර තමයි මේ යෝග විද්‍යාව ආරම්භ වෙන්නේ. ඉතින් පරණම යෝග විද්‍යාවේ ආදිමූල ශිව දෙවියන්ගේ ශක්තියත් ආදී පරාශක්ති කියන පාර්වතී මෑණිගේ ශක්තියත් වජ්‍රයක් දරාගෙන ඉන්න වජ්‍ර යෝගිනී කියන කොටසක් විදියටත් ධම්චොක් නැත්නම් චක්‍රවාසම් කියලා චක්‍රයක් මත ඉන්නවා කියලා කියන ශිව දෙවියන්ගේ ශක්තියත් ගැහණු පිරිමි කියන කොටස් දෙකම ආධ්‍යානේශ්වරී ශක්තිය විදියට තාන්ත්‍රික යෝග මිනිස්සු යොදාගත්තා. ඉතින් මේක ටිකක් සංකීර්ණ විෂයක් සාමාන්‍ය අයට නොතේරෙන්න පුළුවන්. මේක ඇත්තටම අපි මේ පටිගත කිරීම කරන්නේ තාන්ත්‍රික යෝගවලට ආසාවක් දක්වන ඒ සම්බන්ධ ගවේෂණ කරන අයට. ඉතින් තමන්ගේ ධ්වනි ගුණය නැත්නම් ඕම්කාරය හරහා ශක්තිය උපදවා ගැනීමත් සාධනා හරහා ක්‍රියාකාරකම් හරහා පූජා විදි හරහා දෙවියන්ට සම්බන්ධ වීමත් දිව්‍යමය ශක්තියක් යොදාගෙන තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කර ගන්න තමයි මේ උපයෝග කරගත්තේ. ඉතින් අපේ ලෝකතලවල මේ කාමුක ලෝකයේ ඇතුළේ විතරයි මේ තාන්ත්‍රික යෝග ක්‍රියාත්මක වෙන්නේ. ඒකට හේතුව තමයි දිව්‍යමය කුණ්ඩලිනියක් තියෙන දිව්‍යමය පදාර්ථයක් ශක්තියක් තියෙන අපිට අතට අහු වෙන වේදනා අනුපස්සනා ස්වરૂපයක් නැති අනිත් දේව තලවල ශක්තියින් තලවල ಜಾති තලවල මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට හේතුව තමයි ලිංගිකත්වයේ මූලික වෙන මූලාධාර චක්‍රය පිළිටන්න පුළුවන් ලිංගික අවයවයක් තියෙන පදාර්ථමය ශක්තිය සූක්ෂම ශක්තියක් ශරීරයක් නොවන ශක්තියකට තමයි ඒක තියාගන්න පුළුවන්. ඒක නිසා මනුස්ස ස්වરૂපයෙන් ඉන්න අය යෝගී යෝගිනියන් මේ දිව්‍යමය ශක්තියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් මේ ලෝක තලයේදී සුවිශේෂී ක්‍රමයක් විදිහට මේක පාවිච්චි කරා. ඉතින් ඇත්තටම මේම යෝග යෝගිනියන් දෙදෙනෙක් එකතු වෙලා යෝග තාන්ත්‍රික විද්‍යාවක් විදිහට තමන් ලිංගිකත්වයට ප්‍රතික්ෂේප නොකරන යෝග ක්‍රමයක් යෝග දහමක් විදිහට පුහුණු කිරීම කරද්දී ඇත්තටම තමන් හිතන මානසික ශක්තියකට යනවද? ඇත්තටම එන්ලයිට්මන්ට් කියලා නැත්නම් අපි කියන විමෝක්ෂය නැත්නම් අපි කියන ආනන්දය කියන කොටසට මිනිස්සු යනවද? ඇත්තට මේක ප්‍රශ්නයක්. ඉතින් ඒකට සාමාන්‍ය පළවෙනිම උත්තරේ තමයි එහෙම ශක්තියක් තියෙනවා. ඒ සිදු කරගන්න සාම්ප්‍රදායික මිනිස්සුන්ගේ ජන සමාජයේ ඇතුළේ ඉඩක් නැතිකමක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ලිංගිකත්වය වෙනුවෙන් යෙදෙන පිළිමයක් වන්දනාමාන කරත් මිනිස්සුන්ට ප්‍රායෝගිකව එහෙම යෝග පන්තියක නැත්නම් යෝග ගුරුකුලයක එහෙම හැසිරෙන්න පුළුවන් අවස්ථාවක් නැහැ. ඉතින් සාම්ප්‍රදායික ලෝකයේ ඇතුලේ තමන්ගේ චාරිත්‍ර වාරිත්‍රවල තමන්ගේ පාරම්පරික සිතුවිලි වල ජීවත් වෙන මිනිස්සු මේ යෝග ක්‍රමය ප්‍රතික්ෂේප කරා. මිනිස්සු සාමාන්‍යයෙන් තමන්ගේ ශක්තිය නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික පරමාධිපත්‍ය ශක්තිය වෙන ක්‍රමයකින් ලබා ගන්න ඕන කියලා තාන්ත්‍රික යෝග අයින් කරලා සාමාන්‍ය හත යෝග ක්‍රියා යෝග දිව්‍යමය කුණ්ඩලිනී ශක්තිය තියෙන කර්ම යෝග ඒ වගේ වෙන රටාවකට යෙදිච්ච යෝග ක්‍රම පුහුණු කරා. ඉතින් තාන්ත්‍රික යෝග විද්‍යාවේ ඇත්තටම Tamanට තාන්ත්‍රික ක්‍රමයක් යෙදවා ගන්නව නම් ඇත්තට මේක ශක්තිය හරහා ගමන් කළ යුතුයි.
ඒ ශක්තිය තියලා තියෙන්නේ මිනිසුන් එක්ක ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීමම නෙවෙයි. ඒ අතරතුර මිනිසුන්ගේ දැකීම පමණක් ශ්‍රවණේන්ද්‍රියෙන් දැනීම ඇසීම පමණක් විදියටම තියාගෙන පංචේන්ද්‍රියෙන් ගෝචර වෙච්ච බලය ප්‍රතික්ෂේප නොකර තමන් ඒ සියලු දේ සම්මා සතිය එහෙම නැත්නම් අපි කියන මානසිකාර්ය මූලික කරගෙන ඉදිරියට සන්තරපණය නොකර ගනිමින් ජීවිතය ගත කරන්න පුළුවන් අවස්ථාවකට තාන්ත්‍රික යෝග යොදා ගන්න මිනිස්සු උත්සාහ කරන්න ඕන කියන එකයි අපේ මතය. ඉතින් ඒම විස්තර කරද්දී මේක තාන්ත්‍රික යෝග කියන එකේ යෝගාසන තියෙනවද? ඔව් යෝගාසන තියෙනවා. ඒ යෝගාසන යුගාසන විදිහට තමයි තියෙන්නේ. කියන්නේ දෙදෙනෙක් එකතු වෙලා කරන ආසන ස්වරූපයක් තියෙන්නේ. එතකොට ඒක ගැහණු පිරිමි කොටසක් විදිහට. ඉතින් ගැහණු පිරිමි කොටසක් විදිහට මේ යෝග කිරීම කොපමණ කාලයක් පරණද? මේ යෝග තාන්ත්‍රික කියලා මිනිස්සු මේ බය වෙන මිනිස්සු ප්‍රතික්ෂේප කරපු යෝග විද්‍යාව කොපමණ කාලයක් පරණද? ඒවටත් මිනිස්සු අපෙන් නිතර උත්තර ගන්න බලාපොරොත්තු වෙනවා මේ යෝග තාන්ත්‍රික විද්‍යාව අපි තාන්ත්‍රිකකරණය කරන නිසා අපි තාන්ත්‍රික අය නිසා ශිව තාන්ත්‍රික ස්වරූප දරන නිසා අපි සාමාන්‍යයෙන් කියනනම් ශරීර ශක්තියේ වාම භාගය කියලා කියන්නේ ජල භාග නැත්නම් චන්ද්‍රය මූලික වෙච්ච කොටස. ඒක ස්ත්‍රී කොටස විදිහට තමයි අපි හඳුන්වන්නේ. දක්ෂිණ කොටස තමයි නැත්නම් සූර්ය කොටස තමයි නැත්නම් අග්නි කොටස තමයි තමන්ගේ දක්ෂිණ ස්වරූපයට නම් කරලා තියෙන්නේ. ඒතර වාම භාගය ස්ත්‍රී ස්වරූපයටත් දක්ෂිණ භාගය පුරුෂ ස්වරූපයටත් තියෙනම් අනිවාර්යයෙන්ම මනුෂ්‍ය ජීවිතයේ ඇතුළත ශරීරයේ ඇතුළත අනිවාර්යයෙන්ම ස්ත්‍රී පුරුෂ කියන කොටස තියෙනවා. ඒක තමයි ආධ්‍යානේශ්වරී ශිව ශක්තිය ආධ්‍යානේශ්වරී ආද්‍ය නාරී කියන කොටසේ අර්ධ නාරී කියන කොටසේ ශිව රූපයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් වම් පැත්තේ කොටසට අපි ඉඩාපිංගල කියන කොටසෙම දැන් ගොඩක් කටේ යෝග කරනවා නම් දන්නවා ඇති නාඩි ස්වරූපයක් තියෙනවා තමන්ගේ වම් නාස්පුඩුවයි දකුණු නාස්පුඩුවයි අතර. ඉඩා කියන කොටසත් පිංගල කියන කොටසත්. ඉඩා කියන කොටසේදී ශක්ති නාඩි විද්‍යාවේ ගංගා ශක්තිය, ඒ කියන්නේ පාර්වතී මෑණියන්ගේ මාතෘත්වය වෙනුවෙන් කොටසක් අයින් කරලා තියෙනවා. දකුණු පැත්තේ නාස් විවරය සහ උස්ම ගැනීමට සම්බන්ධ කොටස ශිව ශක්තිය හෙවත් සූර්ය ශක්තිය විදියට පිරිමි පාර්ශවයේ පුරුෂ ශක්තිය විදියට පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් අපි උස්ම ගැනීමේදී එක වරකට එක නාස් පුඩුවක් පමණයි සක්‍රිය වෙන්නේ ප්‍රමාණාත්මකව. ටික වෙලාවක් ගියාට පස්සේ අනිත් නාස් පුඩුව සක්‍රිය වෙනවා. ඔහොම පැයක් විතර යනකොට මිනිස්සුන්ගේ නාඩි ස්වරූපය වම දකුණ කියලා මාරු වෙනවා. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ විදියට ඉඩා පිංගල විදියට මාරු වෙනවා. ඉතින් ඔය ශක්තියම තමයි මිනිස්සු විශ්වාස කරා ශක්තිය උදාගන්නේ මාතෘත්වය හරහා තියෙන වාම භාගයෙන් නම් ඒ වාම භාගයේ ශක්තිය සම්පූර්ණම තියෙන කෙනෙක් ස්ත්‍රී කෙනෙක් එක්ක යෝග සිදු කිරීමෙන් මේ ඉඩා කියන කොටස සක්‍රිය කරන්න පුළුවන් කියලා. එතකොට ස්ත්‍රී කොටසේ ඉන්න යෝගිනියන්ගේ වජ්‍රායනී යෝගී ඒ කියන්නේ ස්ත්‍රී විශ්වාස කරා සූර්ය ශක්තිය තියෙන පිංගල කොටස සම්පූර්ණ ශක්තිය තියෙන්නේ පිරිමි පාර්ශවයෙන් නම් ඒක සක්‍රිය වෙන සම්පූර්ණ පිරිමි ශක්තියක් එක්ක පිරිමි කෙනෙක් එක්ක යෝගා හෝමාරු කිරීම ශක්තිය හෝමාරු කර ගැනීම ඉඩා පිංගල ශක්තිය සර්ව සම්පූර්ණ කර ගැනීමට මාර්ගයක් කියලා. ඉතින් ඇත්තටම පළවෙනියටම ආරම්භ වෙන්නේ ඒ විදියට. එතකොට ස්ත්‍රී පුරුෂ කියන කොටසකට නැත්නම් අපි මේල් ෆීමේල් කියන කොටසට යෝග විද්‍යාවේ අපි යෝගාසන කරද්දී කෙනෙක්ගේ ශක්තිය ඍණ නම් අනිත් එක්කෙනාගේ ශක්තිය ධන නම් ධන සහ ඍණ එකතු වීම උදාසීනත්වයට උදාසීන කියලා කියන්නේ මුකුත්ම නැහැ කියන එක නෙමෙයි යෝග විද්‍යාවේ. ඒ කියන්නේ 0 කියන එක බිඳුව කියලා කියන්නේ මුකුත්ම නැහැ කියන එක නෙවෙයි ශක්තියේ සමබරතාවය. ඒ කියන්නේ සිතුවිලි එන්නේ නැති සිතුවිලි යන්නේ නැති අනන්ත ස්වરૂපයක අන්ත මූලාරම්භ අන්ත මධ්‍යන කොටසකට තමයි ඒක කියන්නේ. ඒ කියන්නේ අන්තයෙන් මධ්‍ය කොටසකට ඇවිල්ලා අන්තයෙන් මූල කොටසකට එනවා. අපි ඕක තමයි ඉන්ෆිනිටි කියලා කියන්නේ. ඒ කියන්නේ අනන්තය කියලා කියන්නේ. ඒ විදිහට තමයි මේක ටිකක් අර සංකීර්ණ විදිහට අපි පහදන්නේ මේ යෝග තාන්ත්‍රික කියන්නේ සංකීර්ණ විෂයක්ම නිසා. ඉතින් සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන්න පුළුවන් මම ආපහු කියනවා. එතකොට මිනිස්සු විශ්වාස කරා ප්‍රතිවිරුද්ධ ශක්තියක් ළඟ තබා ගැනීම සහ උපයෝගී කර ගැනීම ස්පර්ශ කර ගැනීම සහ භාවිතා කිරීමම යෝග තාන්ත්‍රික විද්‍යාවේ තමන් බලාපොරොත්තු වෙන ආධ්‍යාත්මික සුවයට යන්න පුළුවන් කියලා. ඉතින් මෙය පුරුදු කර ගැනීමේදී දිව්‍ය කුණ්ඩලිනීම ශක්තිය
මිනිසුන් තමන්ගේ පරිවාරය, ඒ කියන්නේ ගෙවල් දොරවල් දරුවෝ තමන්ගේ රැකී ආරක්ෂා අයින් කරලා තමයි මේ ජීවිතය සම්පූර්ණ යෝගිනියන්ගේ ජීවිතය දෙවියන් වෙනුවෙන් යෝග වෙනුවෙන් කැප කරලා තමයි මේ ශක්තිය හොයාගත්තේ. අපි අද වෙනකොට අද ලෝකේ අපි පැය දෙකක තුනක ක්ලාස් එකක පැය දෙකක තුනක තැනක යෝග ආශ්‍රමයක අන්තයෝගී ස්වරූපයක් විදියට තාන්ත්‍රික යෝග කරලා පැය දෙකකින් තුනකින් මේ ශක්තිය ලබා ගන්න බෑ. ඉතින් ඒ තාන්ත්‍රික යෝග යෙදිලම තිබුණේ තමන් නිවසියන්ගෙන් අයින් වෙලා කුටුම්බයෙන් අයින් වෙලා තමන් තනියම නිර්වාණය හෝ විමෝක්ෂය හෝ ආනන්දය හොයාගෙන ගිය යෝගිනියන්ට පමණයි. ඒ නිසා ප්‍රායෝගික නොවන තාන්ත්‍රික විද්‍යාවක් විදියට අපි දැනට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නෙම තාන්ත්‍රික යෝග බොරු කියලා නෙවෙයි. මේ යුගය තුල පැය දෙකක තුනක තාන්ත්‍රික යෝග සාධනාවලින් අපි කියන ලිංගිකත්වයේ හරහා යෝග සාධනාවලට යන්න බෑ කියන එකමයි. ඉතින් අපි යෝජනා කරන්නේ යෝගවල ඊට වැඩිය ආධ්‍යාත්මික සුවය ලබා ගන්න පුළුවන් යෝග ශක්තියින්ගෙන් පිරුණු විෂයක් තියෙනවා, අපරිමිත විෂයක්. ඒ විෂය පසුපස යන්න, ලුහුබඳින්න, ඒ විෂයන් සම්බන්ධව තියෙන කොටස් අනුගමනය කරන්න තාන්ත්‍රික වල ගන්න පුළුවන් කොටසක් තියෙනවා. ඒ ලිංගිකව හැසිරීම සහ ස්ත්‍රී පුරුෂ ස්වරූපෙන් මේල් ෆීමේල් කියන යෝගාසන වැඩිමෙන් නෙවෙයි, තාන්ත්‍රික වල තියෙනවා මාතෘත්වය මූලික වෙච්ච මාතා පාර්වතී, මාතා තාරාදේවී වගේ, බහිරවී වගේ කොටස්වල, චාමුණ්ඩී වගේ ශක්තියින් තමන් මාතෘත්වය වෙනුවෙන් යෙදිච්ච යෝගාසනවල යෝග මුද්‍රා, ඒ කියන්නේ විශේෂයෙන් උත්තර බෝධි මුද්‍රා, යෝනි මුද්‍රා වගේ මුද්‍රා වලින් දෙවියන් හා සම්බන්ධ වෙන්න පුළුවන් තාන්ත්‍රික යෝග සාධන. ඒ තාන්ත්‍රික යෝග සාධන මත යැපීම තුලින් අපි කලින් බලාපොරොත්තු වෙච්ච කලින් කියපු තමන්ගේ ආධ්‍යාත්මික සුවයට යන්න පුළුවන්. ඒතර තාන්ත්‍රික වල සියලු දේ අයින් කිරීම නෙවෙයි. තාන්ත්‍රික කියලා කියන කොටස් වල තමන්ගේ විමුක්තිය විමෝක්ෂය හොයන්න පුළුවන් තවත් ජොකු සාධනා තියෙනවා. ඒ සාධනා ඇතුලේ අපි සාමාන්‍යයෙන් කියනවා BM black magic කියලා. ඒ කියන්නේ කළු මැජික් කියලා අපි කියනවා. නැත්නම් අපි කියනවා නිකන් නරක වයිබ් තියෙන, නරක ශක්තියින් තියෙන කොටස් වලින් වැඩ ගැනීම කියලා. එතකොට මේ black magic ස්වරූපේ තියෙන්නේ මේ තාන්ත්‍රික ස්වරූපෙම තමයි. ටිබෙට් වල ලාමා තාන්ත්‍ර වල වෙනම මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් කෙනෙක්ගේ රූපයක්, කෙනෙක්ගේ ඉරියව්වක්, කෙනෙක්ගේ චෛතසිකයක් කරහා තව කෙනෙකුට බලයක් යොදන්න පුළුවන් කියලා තාන්ත්‍රික සාධනා යෝග ක්‍රමයක් මේ තාන්ත්‍රික විදියට ඇවිල්ලා තියෙනවා. මේක black magic විදියට තියෙන්නේ. එතකොට ඒ නරක ශක්තියින් තමන්ගේ ඇඟ හරහා වෙන කෙනෙක් කරහා ක්‍රියාත්මක කරවලා කෙනෙකුට හිතකර දෙයක් හෝ අහිතකර දෙයක් කරන්න පුළුවන් කියලා මේ තාන්ත්‍රික යෝග විද්‍යාව යෙදিলা තියෙනවා. ඉතින් අපි දන්න සාමාන්‍ය යෝග පන්තිවල, යෝග ගුරුකුල් වල සාමාන්‍යයෙන් අපි භාවනාව සම්බන්ධව, ආධ්‍යාත්මික ආසන සම්බන්ධව තමයි ගොඩක්ම කතා කරන්නේ. ඉතින් යෝග කියලා කියන්නේ එක තැනකට පටු තැනකට නැවතිච්ච දෙයක් නෙවෙයි. අෂ්ටාංග යෝග, පතංජලි යෝග මේ සිස්ටම් එකෙත් අපිට තියෙනවා බුදු වීම දක්වා, නිර්වාණය දක්වා පහදන්න පුළුවන් කොටසක්. ඉතින් ආදි යෝග මූල ශිවගෙත් ආදි පරාශක්ති ශක්ති දේවිය පාර්වතී මෑණියන්ගෙත් දෙන්නගේම යුගාසන එකතුවක් විදියට ඕම් ශක්ති කියලා තමයි මේ යෝග ක්‍රමය ඇවිල්ලා තියෙන්නේ. එතකොට එතෙන්දී තාන්ත්‍රික යෝග විද්‍යාවට අමතරව සාමාන්‍යයෙන් අපිට කරන හත යෝග, ක්‍රියා යෝග වගේ දේවල් වලින් ආධ්‍යාත්මික සුවයට යන්න පුළුවන්. එතෙන්දී යෝග වලට පරිණතව ආධ්‍යාත්මික සම්බන්ධ වෙන්න පුළුවන් කෙනෙකුට යෝග තාන්ත්‍රික විද්‍යාව ගැන යම්කිසි අදහසක් ගන්න පුළුවන් ඒ යෝග සාධනා මත. එතකොට සාමාන්‍යයෙන් තොරතුරු සොයා ගැනීම YouTube වල, Google වල තාන්ත්‍රික කියලා ගහනකොටම අපිට තොරතුරු සැපෙන්නෙම ගැහැණියෙක් සහ පිරිමියෙක් නිර්වස්ත්‍රව යෝගාසනාවල යෙදී සිටීම. ඉතින් ඒ දැනට දන්න දේ. නමුත් එතනින් එහාට ගිහපු මාතෘත්වය වෙනුවෙන් හැදිච්ච ආදි පරාශක්තිය කියන විද්‍යාත්මක ඇහැට ඔප්පු කරගන්න බැරි මිනිස්සුන් විශ්වාස කර මාතෘත්වය ආදරය හරහා තමන්ගේ ජීවය, ප්‍රාණය, තමන්ගේ පරමාත්මය දෙවියන්ට පුද කළ යෝග විද්‍යාවේ අවුරුදු 5000කට 6000කට කලින් ලෝකෙට බිහිවෙච්ච විශේෂ යෝග විද්‍යා ක්‍රමයක් තමයි යෝග තාන්ත්‍රික විද්‍යාව. එතකොට මිනිසුන් තාන්ත්‍රිකවරුන් විදියට, ඒ කියන්නේ තන්ත්‍ර කරන අය විදියට යොදා ගන්න ඒ මූලික විෂය ඇතුලේ අපේ ලංකාවේ
පොඩි පටලවා ගැනීමක් තියෙනවා. අපේ ලංකාවේ කියනවා මිනිස්සු තියෙනවා යන්ත්‍ර තියෙනවා, මන්ත්‍ර තියෙනවා, තන්ත්‍ර තියෙනවා කියලා පොත්වල මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් වල තන්ත්‍ර තියෙනවා කියලා පොඩි කතාවක් තියෙනවා. ඒ තන්ත්‍ර නෙවෙයි අපි මේ කියන්නේ, ඒ තාන්ත්‍රික ස්වરૂප නෙවෙයි මේ කියන්නේ. මේ තාන්ත්‍රික ස්වરૂපය කියලා කියන්නේ ආධ්‍යාත්මික ස්වરૂපේ, ප්‍රායෝගික ස්වરૂපය. එතකොට ඒක දැන් මෙහෙම කිව්වම තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට කාට හරි දෙවි කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් කියලා අපිට ආධ්‍යාත්මික තලයක්, ලෙවල් එකක් තියෙනවා නම් ඒ තලය මත සාධනා පුද පූජා මත දෙවියන් ගෙන්වීමට, දෙවියන්ගේ ශක්තිය ගෙන්වීමට තියෙන හැකියාව තමයි තාන්ත්‍රික කියලා කියන්නේ. දිව්‍යමය ශක්තිය දෙවියන් වෙනුවෙන් කැපකිරීම තමයි කියන්නේ. ඉතින් අපේ මනුස්ස ශරීරය තුල දිව්‍යමය ශක්තිය තියෙනවා. ඒ දිව්‍යමය ශක්තිය නැවත උත්පාදනය කරගන්න පුළුවන්, අපි රීචාර්ජ් කරගන්න පුළුවන් ස්වරූප තමයි තාන්ත්‍රික කියලා කියන්නේ. එතකොට අපි ශක්ති ගබඩා කරපු තැන් 7ක් විදිහට කුණ්ඩලිනී ස්වරූපයක් තියෙන විදිහට චක්‍ර 7 චක්‍ර ගැන අපි සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා. ඊට අමතරව ශක්ති ගබඩා වෙච්ච තැන් ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට 7 චක්‍ර වලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේ යෝග කියලා කියන්නේ. මේ තාන්ත්‍රික යෝග කරද්දී තමන්ගේ ඇට මිදුලක් පාසා, තමන්ගේ ශරීරයේ තියෙන අවයවයක් පාසා මේ ශක්තිය තැම්පත් වෙච්ච විදිය සහ ශක්තිය අනිත් ශක්තියන් හරහා මාරු වීමක් විදියට තියෙන ශක්තිය විදියට තියෙන, තමන්ගේ ශක්තිය ඇද ගැනීමක් විදියට තියෙන ශක්තියක් විදියට තියෙන ශරීරයේ විශාල ස්ථාන කොටස් ශරීර ආලෝක ස්වරූපෙන්, ඕරා ස්වරූපෙන් තියෙනවා. ඉතින් ඒක දැක ගන්න පුළුවන් වෙන්නේ යෝග තාන්ත්‍රික විද්‍යාවේ සාධනා මට්ටම් වල යම් තලවලට ඇවිල්ලා ඒකට වැඩ කටයුතු කරද්දී. ඉතින් තාන්ත්‍රික යෝගාවල මම කලින් කිව්ව ටිකක් සංකීර්ණ පැහැදිලි කිරීමක් ඇතුළෙම යෝග සාධනා ලොකුවටම තියෙනවා නම් ඒක ඉන්දියාවේ තියෙන ආගෝරි අයගේ ශිව ආගෝරි කාශි විශ්වනාථවල මිනි පුච්චන මිනිසුන් දහනය කරන, මැරිච්ච මිනිසුන් දහනය කරන මණි කර්ණ ගාඩ් කියලා තැනක් තියෙනවා කාශි විශ්වනාථවල ගංගා ජලය ගාව, ගංගා මාතාව ගාව. ඒ මිනියලු ගොඩ උඩ ඉඳලා තමයි මිනිස්සු නාසුද්දම් සුද්ධයි කියලා දෙයක්වත් නැහැ, අසුද්ධයි කියලා දෙයක්වත් නැහැ, අතාරින දෙයක්වත් නැහැ, ගන්න දෙයක්වත් නැහැ කියලා තමයි මේ මිනිස්සුන්ගේ මෙහෙම තියෙන්නේ. ඒක ඇතුලේ මිනිස්සු තාන්ත්‍රික යෝගා කරනවා. තාන්ත්‍රික යෝගා ඇතුලේ මිනිස්සු අර බ්ලැක් මැජික් කියන ස්වරූපෙත් හසුරව ගන්නවා. ඒහා සම්බන්ධ කරලා සිවට සම්බන්ධ වෙන්න, සිවට අනුගත වෙන්න, සිව තත්වයක් අපි ඒක විද්‍යා තත්වයක් විදියට, ආත්ම තත්වයක් විදියට, ඒ කියන්නේ විද්‍යා තත්වයක් කියලා කියන්නේ සාධනා ක්‍රමවේදයක් විදියට අපි ක්‍රමවේදයක් විතර විද්‍යා තත්වයක් අනුගමනය කරනවා. ඒ විද්‍යා තත්ත්වයේ දිගටම කරාම ආත්ම තත්වයක් විදිහට තමන්ගේ ආත්මීය පරමාර්ථ ස්වરૂපයේ සිවට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අවසානයේ සිව තත්වයක් වෙනවා. එතකොට විද්‍යා තත්ත්ව, ආත්ම තත්ත්ව, සිව තත්ත්වය. සිව තත්ත්වයට ආවට පස්සේ ඇත්තටම නාසුද්දම් වගේ ගැහණුද පිරිමිද කියලා සම්බන්ධයක් නැහැ. තමන් එක්ක ඉන්න කෙනාත් එක්ක ලිංගික හැසිරෙන්න ඕන කියලා තත්ත්වයක් නැහැ. තමන් සියලු දෙනා ශක්ති මාතාවගේ මාතෘත්වයට අයිති දරුවන් විදිහට තමයි සැලකන්නේ. එතෙන්දී අර අපි කියන කාමුකත්වයේ අතෑරෙනවා. තමන්ට අර සෙක්ස් කියන එක අතෑරෙනවා. එතෙන්දී පරමාත්මීය ස්වરૂපේ අපේ තියෙන ආත්මීය ස්වરૂපේ සෝල් එක විතර විදිහට තියාගෙන අපි පදාර්ථමය ශරීරය අතාරිනවා. ඒක තමයි ඇත්තටම ඒ කාලේ යෝග වඩන කට්ටිය තාන්ත්‍රික යෝගා විදිහට කරේ. ඉතින් ඒ වගේ තත්වයකට යන්න ලේසියෙන් පහසුවෙන් ගඟහ වෙන්න පුළුවන් කියලා විශ්වාස කරන්නේ නැහැ. ඉතින් නමුත් තාන්ත්‍රික යෝගා ගැන අවබෝධයක් සහ උනන්දුවක් තියෙන අයට මේ මූලික හඳුන්වා දීම අතිශය වැදගත් වේවි. සියලු දේ දන්නේ නැති අයත් සියලු දේ දන්න අයත් ලෝකේ නැහැ. ගවේෂණය කරලා අපේ ගවේෂණයේ ඇතුලේ ඒ තැන්වල අපි ඒ යෝග සාධනා, නාග යෝග සාධනා, නාග සාදු යෝග සාධනා පුහුණු වීම කරපු තැන්වල ඒ තියෙන අත්දැකීමෙන් තමයි අපි මේ කියන්නේ. එතකොට යෝග සාධනා කරන අනිත් අයට ශිව යෝග සාධනා කරන අය නිර්මාංශ වීම කතා කරාට තාන්ත්‍රික යෝග සාධනා කරන අය නිර්මාංශ වෙලා නැහැ. එතකොට නිර්මාංශ වීම ඇතුලේ යෝග සාධනා කරන ස්වરૂප වෙනම තිබුණට තාන්ත්‍රික යෝග ඇතුලේ තියෙන්නේ ලේ, ඒ කියන්නේ බ්ලඩ් කියන එකම තමයි. ඒ කියන්නේ රුධිරය හරහා සම්බන්ධ වීම. එතකොට රුධිරය හරහා සම්බන්ධ වෙනව නම් ඒ කට්ටිය මස් මාංශ වළඳන්න ඕනේ නැහැ, මස් මාංශ අනුභව කරන්න ඕනේ නැහැ කියලා එකක් නැහැ. ඒ ඕන දෙයක් මස් මාංශ අනුභව කරලා ඒ තමන්ගේ රුධිරය හරහා
ඒ වෙන කෙනෙක්ගේ රුධිරය හරහා සාධනා කරන්න පුළුවන් කියලා තියෙන උදාහරණයක් විදිහට මරුණු කෙනෙක්ගේ ඇඟ උඩ ඉඳලා මරුණු කෙනෙක්ගේ පිට උඩ ඉඳලා මරුණු කෙනෙක්ගේ පපුව උඩ ඉඳලා යෝග සාධනා කරනවා තාන්ත්‍රික යෝගය. කෙනෙක්ගේ ලේ තැවරුණු සතෙක්ගේ කොටියෙක්ගේ දිවියෙක්ගේ හමුවෙක්ගේ වගේ සතෙක්ගේ උඩ ඉඳලත් ඒහා සම්බන්ධව යෝග සාධනා සිද්ධ කරනවා. ඉතින් ඇතෑරීමක් නැතුව ප්‍රතික්ෂේප කිරීමක් නැතුව ලෝකේ ධාතුවේ මිනිසුන් වෙනුවෙන් මැවුණු සියලු දේ තමන්ට අනුගත වෙන විදියට තමන් පාලනය කරගන්න පුළුවන් විදියට හසුරුවගෙන ආධ්‍යාත්මික තලයට දෙවියන් දකින ස්වරූපයට එන්න පුළුවන් කියලා විශ්වාස කරන අය තමයි තාන්ත්‍රික්වරු. එතකොට සාමාන්‍යයෙන් යෝග තාන්ත්‍රික් නැත්නම් තාන්ත්‍රික් කරන අය කියලා නම නිකන් දැම්මට යෝග සාධනාවල තාන්ත්‍රික්වල සාධනාව ඒ කියන්නේ ප්‍රායෝගිකව හැසිරීම ඇතෑරීම ඇතුලේ තියෙන ලබා ගැනීම කතා කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම Taman සිව තත්වයකට ආවට පස්සේ. ඉතින් සිව තත්වයට එනවා කියලා කියන්නේ නිර්වාණයවත් ආනන්දේවත් නෙවෙයි ඕනම කෙනෙක්ගේ ඇඟ ඇතුලේ ශක්තියක් නිර්මාණය වෙනවා. ඒ ශක්තිය කුණ්ඩල්නි හෝ වේවා සෝවාන් සක්කුදාගාමි අනාගාමි මහරහත් වේවා ආනන්දේ විමෝක්ෂය වේවා ස්වර්ගය වේවා තමන්ගේ ඇඟේ තියෙන ශක්තිය තමන් විසින් උපයෝගී කරගන්න ශක්තිය විශ්වය හරහා ගමන් කරවලා විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා විශ්ව පාලන කොටස් වලිත් එක්ක අනුයුක්ත වෙලා තමන්ගේ මරණය කෛලාස් කියලා කියන්නේ සුද්ධ මරණ තත්වයටපත් වෙනකන් තමන් දෙවියන් එක්ක හැසිරීම දිව්‍යමය ශක්තිය සොයා ගැනීම තමයි ඇත්තටම දිව්‍ය කුණ්ඩලිනී තාන්ත්‍රික යෝග කියලා කියන්නේ. අද ඉතින් අපි ඒක පහදනවා ඒ ආකාරයට සැරින් සැරේ අපි පුළුවන් විදියට මේහා සම්බන්ධ විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රායෝගිකව පන්තියක ඉගෙන ගන්න අවස්ථාව තියෙන අයට මේක දැනටවත් අපෙන් ලබා ගන්න පුළුවන්. එහෙම නැති අයට අපි වෙනත් ක්‍රමයකින් කොහොම හරි පන්තිවල ක්ලාස් වල කරන විදියට කොහොම හරි මේක මේ සමාජගත කරන්න බලාපොරොත්තු වෙනවා. දැනට යෝග තාන්ත්‍රික ගැන තියෙන කතා බහට මේ සංකීර්ණ ස්වરૂපේ පැහැදිලි කිරීම ඇත්තරම සරලව සිදු කරගන්න බැරිවීම කනගාටුවක්. ඒකට හේතුව තාන්ත්‍රික කියලා කියන්නේම සරල දෙයක් නොවන නිසා. වෙන දිනයක තාන්ත්‍රික යෝගවල ආධ්‍යාත්මික ශක්තිය සහ දාර්ශනික විව්‍ය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕම් නමः ශිවාය. ශිවාය නමः ඕම්.